දොළ පාරත් එක්ක ආයේ මේ පාර හොයාගන්න බැරි තැනක් ආවා. මේ vlog එක බලන්න ඔයා කලින් vlog එක බලලා නැත්නම් අනිවාර්යෙන් කලින් vlog එක බලලා එන්න. මොකද අපි දූවිලි ට්‍රේල් එක පටන් ගත්ත හැටි ඒ වගේම පාර වරද්ද ගන්න නැතුව කොහොමද ආවේ කියලා කලින් vlog එකෙන් බලලා ඉන්න. මේ ලස්සන ගමනේ එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඒක ගොඩක් ඕනේ වෙයි. මොකද අපි ගයිඩ් කෙනෙක්වත් නැතුව තමයි දූවිලි ට්‍රේල් එක යන්නේ. ඉතින් පුරුදු විදියට මෙතන ඉඳලා ගමන ඉස්සරහට යන් අපි. දොළ පාරත් එක්ක ආයේ මේ පාර හොයාගන්න බැරි තැනක් ආවා. අපි චුට්ටක් උඩට ආපුවාම මේ පොඩ අඩි පාරක් වගේ තියෙනවා දැක්කා. ඒත් එක්ක මෙතන මේ පාටියක් වගේ ගැට ගහලා තියෙනවා මේකයි අත්තේ. ඒකෙන් තමයි පාර ආයේ හොයාගත්තේ. අපි යමු ඉස්සරහට. ඉදිරියට ටික නම් ලේසියන එකක් නෑ වගේ. ගල්පඩි තියෙනවා උඩට කන්ද වැඩි. කොමාරි යනවා දූවිලි. අපි දැන් සෑහෙන දුරක් ආවා මේ ලොකු කන්දකුත් නැග්ගා මේ සෑහෙන ලොකු කන්දක් එක මාල්කි කන්ද නැගලා මම වතුර පාරක සද්දයක් එනවා පල්ලමකුත් එක්ක තියෙන්නේ මම හිතන්නේ තට්ටු ඇල්ල වෙන්න ඕනේ පඩිපෙල් ඇල්ල කියලා කියනවා තට්ටු ඇල්ල නැත්නම් පඩිපෙල් ඇල්ල වෙන්න ඕනේ. ඊටව වගේම ලොකු ස්ලොප් එකක් තිබ්බ කන්දකුත් පහු කරගෙන අපි ඉස්සරහට ආවා. ඉතින් මේ තට්ටු ඇල්ලට පල්ලෙහින් තමයි අනන්ත තටාකය. එහෙමත් නැත්නම් ඉන්ෆිනිටි පූල් එක තියෙන්නේ. ඉතින් මේ ට්‍රේල් එක එන කෙනෙක්ට ලස්සනම view එකක් බලා ගන්න පුළුවන් කැම්පින් ලොකේෂන් එකක් තමයි මේ ඉන්ෆිනිටි පූල් එක. yes පඩිපෙල් ඇල්ල තව ටික දුරයි අස්සෙන් පේනවද දන්නේ නැහැ දැන්ට ඇල්ල ළඟට සෙල්ලම් බොන්න ඕනේ වතුර ටිකක් මෙතන තියෙන view එක නම් මාරම තම ලස්සන view එකක් තියෙන්නේ මේ ඇලි ටික පඩිපෙලක් වගේ වැටෙන හින්දා තමයි මේ මෙතෙන්ට පඩිපෙල් ඇල්ල කියලා කියන්නේ. මෙන්න තට්ටුවක් ආයෙ මෙතනින් පල්ලෙන ලොකු ඇලක් තියෙනවා. මාරන්ති බයි මේ ආර් යොස්ටන් වල මේ ටවර් දෙක පේනවා දැන්. ආන් අතනින් පේනවා රියොස්ටන් වල ටවර් දෙක. GoPro එකට නම් පේනවද දන්නේ නැහැ හැබැයි. ඒත් එක්කම දූවිලි ඇල්ලේ ඒ කන්ද දූවිලි කන්ද. මාළු ටික. අස්සන මාළු ටිකක් ඉන්නවා මේ. නිකන් මේ හේවුම් වගේ. ටැංකි සුද්දෝ වගේ. DSL කරන ටැංකි සුද්දෝ වගේ ඉන්නේ. මම පෙන්නන්න.
අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් කලින් ප්ලෑන් කරේ නැතත් අපි දූවිලි ඇල්ලේ එක රැයක් නතර වෙන්න ඕනි කියලා ගමන මගදී තමා තීරණය කරේ. තිබ්බ මහන්සිය නැති වෙලා යනවා මේ වීව් එක දකිද්දි. අපි දැන් ඉන්නේ දූවිලි ඇල්ලේ පාමුල. මේ ගල්පොත්ත පේනවා. දූවිලි ඇල්ලේ අපි යන්න ඕනේ. වතුර තියෙන වැටෙන තැනට. අපි ආවා දූවිලි ඇල්ල. Ini nak urut ni dah. Kalau kombi. Camp dinda. ඉතින් මෙතන මේ ගල් ගුහාව වගේ තියෙන තැන තමයි අපේ ටෙන්ට් එක සෙටප් කරලා අද අපේ කැම්පින් එක කරන්නේ. Anzi. දැන් සතියාවෙන් දූවිලි ඇල්ලෙන් නාගන්න. එතන මාරම ලස්සනක් තියෙන තැන මුළු ජීවිතේම සම්පූර්ණයෙන් දෙනවා මෙතනට. ඒකත් එක්ක තියෙන වෙනම වෛද්‍යයක් ආයෙදී. මාරම ලස්සනයි. ඇත්තටම යුසිල්ලක් නැතුව හිටියේ මෙතනින් නාන්න. ඒත් එක්කම මෙතන ලොකු අවදානම් තැනක්. මම දැන් නාන තැන තියෙන්නේ අඩි 2ක වගේ ඉඩක් විතරයි. පල්ලෙහා තියෙන්නේ ප්‍රපාතේ. පරිස්සමට මෙතනින් නාන්න ඕන. උදේටයි දවල්ටයි දෙකටම දැන් තව කන්නේ. දූවිලි ඇල්ලන් නාලා ඇවිල්ලා. ඊට පස්සේ අපි ටෙන්ට් එකට ඉරලා නිදාගත්ත හවස් වෙනකම්. ටිකක් හවස් වෙලා නැගිටලා ගිනි මැලයට දරත් හොයාගෙන අපි ගෙනාව කෑම වලින් අන්තිමට ඉතුරු වෙලා තිබ්බ කොත්තු මී ටිකත් හදාගත්තා රැට කන්න.
ගයිස් අපි උයාගෙන කාලා දැන් රැට ටික කලින් ඉඳගෙන දැන් 9:00ට විතර ඇති වෙලාව. ඉතින් කොමාරි අමාරුම ට්‍රේල් එකක් ආවේ දූවිලි ඇල්ල. හෙට උදේ යන්න ඕනේ ආයි දුම්බර ඇල්ලට. එතනත් වීඩියෝස් ටික ෆොටෝස් ටික අරන් යමු. ඉතින් අපව යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. දවස් දෙක ආපු ගමනට දවස් 3ක් ගියා. කොහොමද අද මෙතන ඉඳලා පල්ලට බැස්සනම් අපිට ගමන ඉවර කරන්න බෑ. අපි එන හෙට උදේම හම්බෙමු. දැන්ට good night. good morning. ඔන්න අපි දූවිලි ඇල්ල කැම්ප් කරාද? ඊරෑ කැම්ප් කරා දූවිලි ඇල්ලේ. සීතලයි. නගල්ස් කඳු යායම් මෙතෙන්ට පේනවා. බලාකුළු තට්ටුවක් ඇවිල්ලා වම් පැත්තේ තිබ්බ කඳු යායම වහගත්තා. මේ නැද්ද පැහැදිලිව අන්න අතන තියෙන බලාකුළු ටික ඇවිල්ලා ඒ පැත්තේ තියෙන කඳු සෙට් එක වහගත්තා. ඒ ටික දැන් ටික ටික අර කඳු පැත්තට එනවා. අන්න අර ටිකත් වහගන්නවා. මාර ප්‍රශ්නයක්. කැම්පින් එකත් ඉවර කළා. අපි දැන් පාලට යන්න තමයි හදන්නේ. අපි දැන් අර අතෙන්ට එනකන් යන්න ඕනේ. වලට පේනවද දන්නේ? අන්න අතන තනකොළ වගේ ඇවිල්ලා තියෙන තැන්නට යන්න ඕනේ. එතන ඉඳලා තමයි මේ අපි එදා දූවිලි ඇල්ල පෙන්නුවේ. එතෙන්ට එනකන් යන්න ඕනේ. එතනින් එහා නම් ගම තියෙන්නේ. ඉතින් දවසම යයි වගේ කියලාත් හිතනවා. කොමාරි ඉක්මනටම ගමට යන්න තමයි අපි දෙන්න දැන් යන්න හදන්නේ. හරි. අපි එදා නතර වෙච්ච ඉන්ෆිනිටි පූල් එකත් පහු කරගෙන අපි දැන් ආපහු යනවා දුම්බර ඇල්ල පැත්තට. ගයිස් අපි ආව දුම්බර ඇල්ල ගාවට. මෙතන අපි පෙරේදානේ ආවේ. පෙරේදා එද්දි ආවේ නෑ මේ. මොකද අපි ගොඩම වැලේ දූවිලි ඇල්ලටම යන්න. ඒකින්ද තමයි ඉන්ෆිනිටි පූල් වල කැම්පින් කරේ. ඊට පස්සේ දැන් එන ගමන් තමයි දූවිලි ඇල්ල ගාවට දුම්බර ඇල්ල ගාවට ආවේ. මෙතන ෆොටෝස් ටිකක් අරන් අපි ආයේ පල්ලට යමු.
දුම්බරැල්ලට සමු දීලා ඉතින් අපි යන්න දන්නේ අපි ආව පාර දිගේම වල්පොල් මුල්ල ගමට ගිහිල්ලා එතනින් හරි ගිහිල්ලා ඇටන් වලට ගිහිල්ලා ආපහු යන ටික මේ ටික වීඩියෝ එකක් දාන්නම්. ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු වෙනවා. subscribe කරලා තියාගන්න channel එක. peace. පෙරේද යනකොට අපිට හම්බුනේ දුම්බරැල්ලයි දූවිලි ඇල්ලයි බෙදෙන තැන තමයි මෙතන. මෙතනින් උඩට තමයි දූවිලි ඇල්ල. මෙතනින් පල්ලේ පාර දුම්බරැල්ල. මේ ගහේ ඊතලේ මතක් කරගන්න. මේ තියෙන්නේ දූවිලි ඇල්ලට යන පාර. උඩ අතර. මේ කොළාත්තකුත් එල්ලලා තියෙනවා. එහෙනම් අපි ගිහින් යමු. මෙතන මතකද පිටිපස්සෙන් තියෙන්නේ තවත් දවසක හොයාගෙන යන නකල්ස් දෙවන්ටි. මේ විදිහට තවත් ලස්සන ගමනක් ඉවර වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න මගේ channel එක, FB page එකත් follow කරලා තියාගන්න. තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. වෙස්ටර්න් වෙලා ගම්මානේ තියෙන තැන බෝඩ් ටික තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගහපු. ඉතින් ලොග් එක ඉවර කරනවා මෙහෙම.